චාමර සම්පත් දසනායක කියන ඌරා වල් ඌරා හරකා පුවක් බඩිල්ලා කඳත් එකයි බඩත් එකයි අලුවත් එකයි හරි යකෝ හරකෙක් වුණා කිව්වට හරකෙක් වුණාට උඹ කියන්න එපා හරි තෝ පට්ට හොරෙක් මෙහෙ වගේ මොලයක් නැති හරකෙක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක. එතකොට අපේ රටේ මිනිසුන් හිතා ගන්න පුළුවන්. ඌ තමයි මුංගේ වීරයා. අමු හරකෙක්. සාන් ධනේගොඩ කියන කොල්ලව අපරාධේ අවුරුද්දක් ඉරේ දාලා තිබ්බා. ඕකා කියලා. පොලිසියට කියලා. හරි. චාමර සම්පත් දසනායක අමු හරකෙක්. මුන් රටට සාපයක්. මොන තරම් බංකොලොත් වෙලාද කියනවනම් උගතුන් බුද්ධිමතුන් පිරිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මම කියන්නේ හොර උගත්තු ඉන්න පක්ෂේ මොලයක් තියෙන එකෙත් අදා ගන්න බැරි වුණා මේ වගේ හරකෙක් දානවා මු අමු හරකෙක්නේ මු මෝඩ හරකෙක්නේ හරි තාමර සම්පදස නායක මේ වගේ හරක් ගිහින් දාන්න ඕන පාර්ලිමේන්තුවට නෙමෙයි බදුල්ලේ ඉන්නේ අමු හරක් මු ගිහින් දාන්න ඕන පිස්සන් කොටුවට අමු පිස්සෙක් මු ජනාධිපතිතුමාට අපහාස කරනවා හරි මු හැම එකම කියන මහින්ද රාජපක්ෂ තුවක්කුවක් අරන් ගිහිල්ලා යුද්ධ කරලා තමයි රට බේරගත්තේ මහින්ද රාජපක්ෂට යුද්ධයට නායකත්වයේ දුන්නා මැරුණි අපේ ගම්වල අහිංසක කොල්ලෝ කෙල්ලෝ සරත් පොන්සේකලා උදව් කළා අපේ රටේ මිනිසුන්ට බදු පිට බදු ගෙහුවා මිනිස්සු කියන විදිහට සල්ලි දුන්නා මහින්ද රාජපක්ෂ කරපු කෙන්ගඩියක් නෑනේ මහින්ද රාජපක්ෂ යුද්ධයට නායකත්වයේ දුන්නා ඒකේ ගෞරවය තියෙනවා ඒ නිසානේ රටේ මිනිස්සු ජනාධිපති කරේ නැත්නම් රනිල් ජනාධිපති කරනවනේ හරි රනිල්ට නොදී මහින්දර දුන්නේ යුද්ධය නතර කරන්න තමයි ඒක කරේ නැත්නම් මහින්ද ගෙදර ප්‍රේමදාසලා ඊළඟට චන්ද්‍රිකාලා යුද්ධය වවාගෙන කෑවා චන්ද්‍රිකානා යම් සේවාවක් කළා අවසානයේ කාලය අවසන් වුණා මහින්ද එක ඉවර කළා ඒකේ ගෞරවය මිනිස්සු තියෙන එකනේ දෙපාරක් ජනාධිපති කළේ තුන්වෙනි මතාවෙත් ගෝඨට ඡන්දි දුන්නේ ඕකෙත් කෙලෙහි ගුණ සල කරන්නේ තුන් පාරක් අවසානයේදී යුද්ධය දීලා සුද්ධය දුන්නානේ රට බංකොලොත් හැඳි ගෑවිලාම යන්න ප්‍රභාකරන්ගේ නිදහස් කරගෙන මූ දුන්නානේ රටට හැඳි ගෑවිලාම යන්න හරි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මාලිම ආණ්ඩුවේ JVP එකත් යුද්ධයට සපෝට් කළානේ මහින්දට සපෝට් කළානේ හරි මං එහෙම කියන්නේ මුන් දැන් පන්න ගහන නිසා මෙහෙම කියන්නේ යුද්ධය නතර කරපු එකේ ගෞරවය මහින්දට යන්න ඕනේ හැබැයි මුළු රටක් වශයෙන් එකට ඉඳලා උදව් කළා හැම පක්ෂයක් මොකද ඔය එක්සත් ජාතික පක්ෂේ රනිල් හැරෙනකොට මොකද අලිමංකඩ කියලා පාමංකොඩ යනවා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා රබී කරුණානායකලම අපහාස කරානේ ඒ වගේ කාලකන්ණි හැරුණකොට සමස්තයක් වශයෙන් ජාතියක් හැටියට අපි හැමෝම කොටින්ට එරෙහිව එකට හිටියා. ඕක නිතරම කියා දොඩවන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි තාමර සම්පත් තඩි ඌරෝ